අයබෝවන් සුබ දවසක් හිතවතුනි. ලංකාව කියන්නේ ලෝකේ තියෙන ලස්සනම රටක් කියලා අපි හැමෝම දන්නවා. හැබැයි මේ ලස්සන රට ඇතුලේ කතා කරන්න බෑ හරිම කනගාටුදායක පැත්තක් තියෙනවා. ඒ තමයි සියදිවි නසා ගැනීම. ලෝක මට්ටමින් බලද්දී ශ්‍රී ලංකාව තවමත් ඉහළ සියදිවි නසා ගැනීම අනුපාතයක් තියෙන රටක්. ඇයි මෙහෙම වෙන්නේ? අද අපි කතා කරමු මේකට බලපාන ප්‍රධාන හේතු කීපයක් ගැන. හිතවතුනි මම දකින එක හේතුවක් තමයි ලංකාව කෘෂිකාර්මික රටක් වීම. විශේෂයෙන් උතුරු මැද පළාත නුවරඑළිය වගේ පළාත්වල සියදිවි හානි කර ගැනීම මතින් ඉහළ මට්ටමක ඉන්නවා. මේ ප්‍රදේශවල ඉන්නේ බොහොමයක් ගොවිතැනින් ජීවත් වන පිරිස්. ඒ නිසා හැම ගෙදරකම වගේ කෘමිනාශක සහ විෂ වර්ග විෂ රසායනික ද්‍රව්‍ය තියෙනවා. කෙනෙක්ට ක්ෂණික කෝපය හෝ කලකිරීමක් ආපු වෙලාවට ලේසියෙන්ම ගන්න පුළුවන් දෙයක් විදිහට මේ කෘමිනාශක පාවිච්චි කරනවා. ඔබට මතක ඇති 90 දශකයේ මේක රැල්ලක් වගේ සිද්ධ වුණා. දැන් රජෙන් සමහර කෘමිනාශක වර්ග තහනම් කළා. තවමත් අපේ රටේ ඕනෑම කෙනෙකුට පහසුවෙන් වසවිස වර්ග මිලදී ගන්න තියෙන හැකියාව සියදිවි නසා ගැනීම වලට ලොකු බලපෑමක් කරනවා. විශේෂයෙන් නවයවුන් වියේ ඉන්න පාසල් දරුවන් වගේ කාණ්ඩ. අනෙක් ප්‍රධාන කාරණය තමයි ආර්ථික අපහසුතා. විශේෂයෙන් ගම්බද පළාත්වල ජීවත් වෙන මිනිස්සු ශුද්‍ර මූල්‍ය ණය මයික්‍රෝ ෆයිනෑන්ස් ලෝන්ස් වලට හිර වෙලා ඉන්නවා කියලා ඔයාලා දන්නවා. දවසින් දවස වැඩි වෙන බඩු මිල, රැකියා ප්‍රශ්න සහ පවුල නඩත්තු කරගන්න බැරි වුණාම දැනෙන ලොකු පීඩනය නිසා සමහර අය හිතනවා මැරෙන එක තමයි එකම විසඳුම කියලා. මේක පුද්ගලික ප්‍රශ්නයකට වඩා දැන් ලොකු සමාජීය ප්‍රශ්නයක් වෙලා තියෙනවා. තුන්වෙනි හේතුව තමයි හරිම වැදගත්. ඒ තමයි සමාජයේ ඉදිරියේ ලැජ්ජාවටපත් වීම. අපේ රටේ කෙනෙක් මානසිකව වැටිලා ඉන්නවා නම් එයාට උදව් වෙනවා වෙනුවට ගොඩක් වෙලාවට අපි කරන්නේ ලේබල් කරන එක. 30 කියලා හංවඩු ගහන එක. ඒකට තමයි සමාජය උත්සාහ කරන්නේ. Tamanගේ දුක කාට හරි කිව්වොත් මොන් වෙයි කියලා බයට ගොඩක් අය තනියම දුක් විඳිනවා. මේ නිහඬ බව තමයි අවසානයේ මේ වගේ තීරණයකට මිනිසුන්ව තල්ලු කරන්නේ. තවත් වැදගත් හේතුවක් විදිහට මත්ද්‍රව්‍ය භාවිතය හා මත්පැන් පානය පෙන්වන්න පුළුවන්. අධික ලෙස මත්පැන් වලට බැහැවීම නිසා පවුල් ඇතුලේ ලොකු ප්‍රශ්න ඇති වෙනවා. කාන්තාවන්ට ඇති වෙන හිංසනයන් සහ පිරිමින්ගේ තීරණ ගැනීමේ හැකියාව දුර්වල වීම නිසා ක්ෂණික කෝපයටපත් වෙලා කරන වැඩ අපරාධ ජීවිත අහිමි වෙන්න හේතු වෙනවා. ඇත්තටම සියදිවි නසා ගැනීම කියන්නේ ප්‍රශ්නයකට විසඳුමක් නෙවෙයි නුදුරුනි. ඕනෑම ප්‍රශ්නයක් කාට හරි කියන්න පුළුවන් නම් ඒක ලොකු සහනයක්. ඔයා හෝ ඔයා දන්න කෙනෙක් මේ වගේ මානසික මට්ටමක ඉන්නවා නම් කරුණාකරලා උදව් ඉල්ලන්න. ලංකාවේ මේ වෙනුවෙන් නොමිලේ සේවය සපයන ආයතන තියෙනවා. මේ තිරයේ දිස්වන්නේ එවැනි ආයතන කිහිපයක්. ශ්‍රී ලංකා සුමිත්‍රෝ දුරකථන අංකය 011269 666. CCC line 1333 දුරකථන අංකය. රාජ්‍ය මානසික සෞඛ්‍ය උපකාරක අංකය 1926. මතක තබා ගන්න හිතුවතුනි ඔබගේ ජීවිතය රටට ඉතා වටිනවා. ඉතින් මේ වීඩියෝ එක තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. සමහර විට මේක තව ජීවිතයක් බේරගන්න උදව්වක් වෙයි. නැවතත් දවසක ඔබ හමු වනතුරු ඔබ සැමට සුබ දවසක්.